ඔයාගේ බබාට දෙන්න තරම් වාඩි කිරි නැද්ද? ඒ වුණාට ඔයා ෆෝමියුලා වෙයිද? ඒක ඔයාගේ බබාට අවශ්‍ය වේවිද? ඉතින් අද වීඩියෝ එක ෆෝමියුලා මිල්ක් ගැන. ඔන්න මගේ කලින් වීඩියෝස් බලලා නැත්නම් ඒවත් බලලා මේ පැත්තට එන්නකෝ. Welcome back to my channel House of Tar. ඉතින් කොහොමද? මං හිතනවා ඔයාලා හරි හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් අද මම කතා කරන්නේ ෆෝමියුලා මිල්ක් ගැන. මොනවද මේ ෆෝමියුලා මිල්ක් කියන්නේ? සාමාන්‍යයෙන් බබා ඉපදිච්ච දවසේ ඉඳන් අපිට අවුරුද්දක් ඇතුළත බබාලට කිරි ලබා දෙන්න කියලා කියනවා. ඒකෙන් මුල් මාස 6 අනිවාර්යයෙන්ම මව් කිරි හෝ ෆෝමියුලා ලබා දෙන්න කියලා කියනවා. ඉතින් මව් කිරි තමයි මේ ලෝකේ තියෙන හොඳම කිරි ජාතිය කිව්වොත් මම නිවැරදි. මොකද ඕනිම දරුවෙක්ට මව් කිරි මගින් එයාට අවශ්‍ය වෙන ප්‍රෝටීන්, කැල්සියම්, ಖನಿಜ ලවණ හැම දෙයක්ම දරුවට ලැබෙනවා. හැබැයි මේ මව් කිරි දෙන්න බැරි අවස්ථාවකදී අම්මා කෙනෙක් අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? කිරි නොදී බබාව අතාරිනවද?